මේ කුරුල්ලගේ විශේෂත්වයක් තියෙනවා. බලන්න මේ කුරුල්ලාව මට මෙන්න මේ හොටෙන් සමුද්‍රගත කරලා තියන්න පුළුවන්. මේ කුරුල්ලාව ස්පර්ශලා තියෙන්නේ යාගේ හොටෙන් විතරයි. ඔය අලවලක් නැහැ. නිකන් ගන්න පුළුවන්. මේ හොටෙන් මෙයාව සමුද්‍රයට වෙනවා. එන්න මෙතනත් ස්කන්ධය වැඩි. පොඩි යකඩ කෑල්ල දෙකක් මෙන්න මේ තැන් දෙකට දාලා තියෙන්නේ. කුරුල්ලාගේ අනිත් ටික තියෙන්නේ කොහමද? හොටෙන් ඉස්සරහා තමයි මේ යකඩ කෑල්ල ටික තියෙන්නේ. සහ අනිත් එක තමයි ඒ යකඩ කෑල්ල ටික පොඩ්ඩක් බලන්න මෙන්න මෙහෙම බලද්දී කුරුල්ලාගේ අත්තටු දෙක කුරුල්ලාගේ හොටට වඩා පොඩ්ඩක් පහළට ඇවිල්ලා තියෙනවා. මෙයාගේ සයිඩ් view එක ගත්තාම දැන් ප්ලාස්ටික් වලට වඩා යකඩවල ඝනත්වය වැඩි ඉඳන් මොකද වෙන්නේ? ඒතර ගුරුත්ව කේන්ද්‍රය ඔය යකඩ පැත්තට බර වෙනවා. මේ කුරුල්ලාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මෙන්න මේ හොටට පහලින් තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. කියන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ හරියේ. හොටට පහලින් තියෙනවා. එතන අපි මේක පෘෂ්ඨයක ස්පර්ශ කරපුවාම මොකද වෙන්නේ? හොට මත ඇති වෙනව මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඉහළට R කියලා. එතන කුරුල්ලාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කුරුල්ලාගේ බොඩි එක ඇතුළේ නෙමෙයි. ශරීරයෙන් එළියේ. දැන් කොහොමද මෙයා සමතුලිත වෙන්නේ? තද කරලා අතාරිනවා. ආයෙ කෙලින් වෙනවා. උස්සලා අතාරිනවා. ආයෙ කෙලින් වෙනවා. එයා මේ විදිහට මින්නව කොහොම කරන්නේ? ඒකට හේතුව තමයි දැන් මේක මම තද කරනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ හොට මගින්. එතකොට මොකද වෙන්නේ? මේක ඇල කරපුවාම මේ ගුරුත්ව කේන්ද්‍රය මොකද වෙන්නේ? මෙහෙට ඇල වෙනවා. මේ අභිලම්බ ප්‍රතික්‍රියාව මෙතන ගුරුත්ව කේන්ද්‍රය මෙතනට ආවට පස්සේ මේ පැත්තට ගූර්ණයක් ඇති වෙලා ආයෙ මේ කුරුල්ලා ඒ පැත්තට ඇල වෙනවා. මේ පද්ධතිය හදලා තියෙන්නේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය හොටට පහලින් පවත්වාගෙන ඉන්න. ගුරුත්ව කේන්ද්‍රයක් අදාළ පද්ධතිය අභ්‍යන්තරයේ පවතින්න ඕන කියලා එකක් නෑ. මේ පාර A level වලට ආවෙත් ඔය ගානක් තමයි. මෙන්න මෙහෙම මිනිහෙක් කෙනේ ළමයෙක් නැමිලා ඉන්නවා. නැමිලා ඉන්න වෙලාවේ ගුරුත්ව කේන්ද්‍රය සාමාන්‍යයෙන් ළමයාගෙන් එළියේ ඉන්නේ. ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ හැමතිස්සෙම එක විදිහට තියෙන එකක් නෙමෙයි. දැන් මම මෙහෙම හෙලවෙනකොට මගේ ගුරුත්ව කේන්ද්‍රය හතර වටේ යනවා. දැන් ස්කන්ධයේ පවතින ආකාරය වෙනස් වෙනවානේ. ඒක ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ එකම තැන පවතින එකක් නෙමෙයි. එහෙනම් කුරුල්ලාගේ කතාව තේරුණාද බලන්න. අත උස්සන්න ඔන්ලයින් නැහැ තේරිච්ච කට්ටිය කුරුල්ලා